කරන්න අපි අපේක්ෂා කරනවා. සංදර්ශනයේ ෆ්ලෑෂ්බැක් සමග වෙජිටබල් නයිට් වෙනස මෙන්න මේක. සාමාන්‍ය එළි මහල් වේදිකාව නොදකින දෙයක් අපි කරන්න සූදානම්. එකක් තමයි කලාකරුවෝ දෙන්නෙක් වේදිකාවේ දෙපැත්තට කැඳවුණා. මේ කලාකරුවෝ දෙදෙනා මම ලාංකීය සංදර්ශන කලාවේ කලා ලෝකයේ මව්පිය සෙනෙහස පිළිබඳව මෑත කාලේ අපේ පරම්පරාවේ වැඩිම ගීත ගණනාවක් ගායනා කළා. මේ රාත්‍රියේදී ඔබේ අම්මා ගැන දසමසක් කුස දරාගෙන රතුලේ කිරට හරවා පෙව් ආදරණීය අම්මා ගැන මෙනෙහි කරන්න හොඳ වෙලාව. ඒ වගේම දහඩිය ලේ මාංශයෙන් අපව උසුමහත් කර අපේ තාත්තා ගැන ඔබට මෙනෙහි කරන්න පුළුවන්. සමහරට ඔබේ තාත්තා ජීවතුන් අතර නැතුව ඇති, ජීවත් වෙලා ඉන්නව ඇති, අම්මාත් එහෙම වෙන්න ඇති. දැන් මගේ තාත්තා මිය ගිහිල්ලා, සමන්තගේ තාත්තත් මිය ගිහිල්ලා, ඒ වගේම ඒ පියතුමාවත් සිහිපත් කරනවා, ඊයස්ගේ තාත්තත් මිය ගිහිල්ලා. ඔබෙත් ඒ වගේ වෙන්න පුළුවන්. එවනා අපි සංදර්ශනයේ ආරම්භයට ආව ගායන ශිල්පියෙක් වේදිකාවට. සනුක එළවලු පළතුරු වෙළඳ සැල නොම්බර 74 ගාලු පාර අලුෂම අපේ සමන් සිල්වා සනුක ප්‍රෙස් ජූස් ඔහුගේ තාත්තත් මේ ගිහිල්ලා තිබෙනවා. එතුමා තමයි එක ගායන ශිල්පියෙකුට අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ. ඊළඟ ගායන ශිල්පියාට අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා බෙන්තොට සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික ජගත් මහකුමාර මහත්මයා. එනේ ගායන ශිල්පීන් දෙදෙනාත් එක්ක ප්‍රසංගයක රසමිහිර අපි මව්පිය සෙනෙහස ගැන මතක් කරමින් ආදරේ චමත්කාරයත් විටක වේදිකාවේ ගැයවි අපි සූදානම් ප්‍රසංගයට යන්නට. හැමදෙනාම එකට එකතු වෙලා කේ සමන්ත සිල්වා මහත්මයා ඇතුළු ඊයස් ඇතුළු දෙපළට හොඳ අත්පොළ සන්නද්ධ දෙන්න බලන්න හැමදෙනාම මුලින්ම වෙජිටබල් නයිට් ආරම්භ කිරීමට හොඳ අත්පොළ සන්නද්ධ. බොහොම ස්තුතියි. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් චාමර සුබ සන්ධ්‍යාවක්. ඒ තමයි චාමර වීරසිංහ. ලාංකීය සංදර්ශන කලාවේ අපේ පරපුරේ මව්පිය සෙනෙහස පිළිබඳව තාමත් අද්විතීය ගීත ගායනා කළා. ඒ වගේම තමයි ඒ චමත්කාර ගීත ගායනා කරමින් විටක නැගී එන හොඳම ගායන ශිල්පියාට හිමි සම්මානය අතර ගත්තා. අද අසංකත් සරමඩ බැස්ස පළවෙනි වතාවට එළි මහන් වේදිකාවකට. ඒ තමයි අසංක ප්‍රියමන්ත පීරිස්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. හොඳයි මම දායක හිතවතුනි අපි සූදානම් ප්‍රසංගයේ මේ මිහිර ඔබට අරගෙන යන්නට. එවන අපි ආරම්භ කරනවා තාත්තාගේ සෙනෙහස පිළිබඳව මේ නව පරපුරේ ගායන ශිල්පියා චාමර වීරසිංහ ගැයූ සොඳුරු ගීතයක් ඔබට එකතු කරන්නට. මම හිතනවා තාත්තාගේ සෙනෙහස අපෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. ඒ තාත්තාගේ ඒ සෙනෙහස පිළිබඳව ඔහු ගැයූ සොඳුරු ගීතයකින් අපි ප්‍රසංගය ආරම්භ කරනවා. මේ ගීතය මුළු ජීවිතේම අපේ තාත්තා. ඒ ජීවිතේම තාත්තා අපිව ජීවත් කරා. ඒ තරම් අපි තාත්තාට ආදරේ ඉලෙන්නතු. මේ ගීතයේ චාමරට ලියලා දෙනවා ශහාන් ගලහිටියාව ගේය පද රචකයා. සංගීත නිර්මාණය කරනවා ප්‍රියන්ත නාවලගේ. අහමු Tamanගේ තාත්තාව සිහිපත් කරමින් දිව්‍යම මාගේ ගීතය ගහන්න බලන හොඳත් ප්‍රසන්නයක් මෙන්න මුලින්ම වෙජිටබල් නයිට් එක චාමර වීරසිංහ. दिल कर प्राण एक से
චාමර වීරසිංහ ඇත්තටම චාමර මේ දිනවල ප්‍රසංගවලට සහභාගී වෙනවා අඩුයි. අපි ඒක කියන්න ඕන. මොකද මේ අනිවාර්යයෙන්ම චාමර අසනීප තත්වෙන් ඉඳගෙන ප්‍රසංගයට ආවේ මටත් සමන්තටත් තිබෙන ආදර නිසා මතක් කරනවා අපේ බේරුවල ඉන්න දැන් හොරණ ඉන්න අපේ මානවඩු අයියා. ඔහු තමයි මේ කාර්යයේදී චාමර සම්බන්ධ කිරීමේදී ලොකු කාර්යභාරයක් ඉටු කළේ. බොහොම ස්තුතියි ඔබතුමාවත් මතක් කරමින් චාමර අපි ඔබගෙන් වැඩි ගීත බලාපොරොත්තු නොවුනත් අසංක ප්‍රේමන්තගෙන් එහෙම කරන්න බෑ. අපි යනවා අසංක ළඟට. දැන් චාමර තාත්තා ගැන එහෙම කියනකොට අසංක ප්‍රේමන්ත පීරිස් අම්මාගේ සෙනෙහස පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. ඇතුල් හිතේ හිතපතුලේ පරිස්සමින් හංගා අපේ පතුල් පවා අම්මා පුංචි කාලයේදී සිම්බා. ඔබට මතකයි. ඒ මතකය ඔබ පියෙක් වුණ දවසේ ඔබ මවක් වුණ දවසේ ඔබට හොඳටම දැනෙන්නේ නැති. ඒ අම්මාගේ ඇතුල් හිතේ තිබෙන ආදරය මේ ගීතේ පුරාවට දෝරේ ගලනවා සංදර්ශනයේ පුරාවට. අසංක මේ ගීතය සුන්දර ගීතයක්. කැලුම් ශ්‍රීමාල් ගීත පද රචනා කරනවා. ගීත සංගීතවත් කරා හදීෂ් වැන්දබෝන. ගීත ගැන යමක් කියමු. ඔව් ඇත්තටම සමන්තම බොහොම සුන්දර ප්‍රසංගයක්. මොකද සමන්ත බොහොම හිතනවා දෙයක්. ඒක තමයි දැන් මේ වෙන්නේ. නැත්තම් මෙහෙම ප්‍රසංග වෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම ආදරය කරනවා අපි විශ්වාස කරනවා සමන්ත බොහොම සුන්දර දෙයක් කරන නිසා. ඇත්තටම මේ ගීතයේ තුල ගොඩාක් ජනප්‍රිය වුණා මම. ඉතින් ඒක ලොකු ගෞරවයක් මේ ගීතේ හරහා ලිව්වේ අපේ මේ සංගීතවත් කරේ රදීෂ් වැන්දබෝනා ලිව්වේ අපේ කැලුම් ශ්‍රීමාල් කියන හිතවතා. ඉතින් ඒක මේ හිතා ගන්න බෑ. මට කියන්න දෙන්නේ නැහැ ඔක තාම. අපි අහමු මේ ගීතේ. ෆ්ලෑෂ්බැක් වයාවි. එතුල් හිතේ පතුලෙමේ පරිස්සමින් හංගම දුරුළු සුවි සිව්මෙල්ලෙන් පිරිමැදෙලි දිකරුවා අතුල් කමෝ සිබසිබනි දුකින් මා කරපින්නවා නැදිවිලින් ආත්මයෙමේ උඩුහු කිලි අම්මා මගේ වචින
රාහිත දිගම ප්‍රියම ඊයේ කණේ රන්දවා දුකින් තොරව දිවි ගෙවන්නේ පාර කිව්වේ අම්මා ඇති දෙවි අම්මා ඇති දෙවි පිරි මහලවා අම්මා කොමම හැදුවේ අම්මා ආත්මය බෙහෙදුවේ අම්මා එතුල් හිති පතුලෙම පරිස්සමින් හංගමව තුරුළු සුවේ සිව්මැල්ලෙන් පිරිමැදෙන් ඉදිකර පතුල් තමා සිබසිබනි දුකින් මහා කරපින්නවා එලිවිලින් ආත්මයම උඩුහුම් කළේ අම්මා මගේ අම්මා හරි මෙතැනි පටන් ගන්න කියා දුන්නු හින්දවා හොඳම දියක් කරන් යද්දි සතුටු වෙන්නේ අම්මා සැප විඳින වදකනවා ඉසසිම සුබ පතනවා හිනම බිබි හැදුවේ අම්මා ආත්මයෙම හැදුවේ අම්මා එතුල් හිති පතුලෙම පරිස්සමින් අංගවා දුරුළු සුවී සිව්මැල්ලෙන් පිරිමැදෙන් ඉදිකරවා පතුල් තමා සිබසිබනි දුකින් මහා කරපින්නවා නැඩිවිලින් ආත්මයෙම උඩුහුම් කළේ අම්මා මගේ අම්මා අම්මාගේ සෙනෙහස අපි කොහොම ගීයට ලියන්න කවියට ලියන්නද අපි ලියාගෙන ගියොතින් අම්මාගේ තාත්තාගේ සෙනෙහස මේ මහ පොළොව පුරාවට මහ පොළොව ඉවර වේවි මහ පොළොව ඉවරුණත් අම්මාගේ තාත්තාගේ සෙනෙහස ඉවර වෙන්නේ නැහැ ඒ වගේම අපි ආකාශයේ ලියාගෙන ගියොතින් අම්මාගේ තාත්තාගේ සෙනෙහස ලියාගෙන ගියත් ආකාශය ඉවර වේවි අම්මාගේ තාත්තාගේ සෙනෙහස ඉවර වෙන්නේ නැහැ මේ ගීතය අම්මයි තාත්තයි අපිට මතක් වෙන්නේ අද බොහෝ දුරට වැඩිහිටි නිවාස හැදිලා තිබෙනවා මම හිතන්නේ 8500ක් ලංකාවේ ලියාපදිංචි වැඩිහිටි නිවාස තියෙන ඉතාසන ප්‍රමාණයක් මේ ගීතය අපි තෝරගත්තේ මේ විදිහට අම්මයි තාත්තයි ළමුන් හදනවා අද කොතරම් වැඩිහිටි නිවාසවලට Tamanගේ අම්මලාව තාත්තලාව ගිහිල්ලා බස්සන අය ඉන්නවාද මේ ගීතය අපි එහෙම තේමා කරගෙන චාමර වීරසිංහ මේ ගීතය ගායනා කරලා ඉතාමත්ම අපූර්ව. තව ටික කාලෙකින් මම මිය දේවි පුතේ මාව ගිහින් දාන්න එපා වැඩිහිටි නිවසින්. ලොකු දුවගේ ගෙදර ගියා. ලොකු දුවට ලොකු බරක් වුණා කියලා ගීතය කියනවා. අහමු අපි මේ ගීතය. ඉතාම සුන්දර ගීතයක්. තව ටික කාලෙකින් මේ ඇදෙන තාත්තාව මහලු නිවාසයට ගිහිල්ලා දාලා ඒ සුන්දර කතාව ගීතයකට පරිවර්තනය කළා තියෙනවා චාමර වීරසිංහ. අහන්න කලින් දෙන්න බලන්න හොඳ අත්පලසන අද පළමු වතාවටයි එලිමහල් වේදිකාවක මේ ගීතය ෆ්ලෑෂ්බැක් සමග ඇහෙන්නේ. මාව ගිහින් දාන්න එපා වැඩි
පුතේ ලොකු දිනක් අවතික කාලෙකින් මම මියදේවි පුතේ මාව ගිහින් දාන්න එපා වැඩි හිටින්සේ කොළඹුරේ උඹේ ගෙදර පහළ කාමරේ මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ පුංචි කාලේ තාත්තා කැවුවොත් විතරයි මේ පුංචි පුතා කෑවේ. පස්සේ කොතරම් පුංචි පුතාට තාත්තව අමතක වුණාද? කොළඹ ගයක් හැදුවා. ගෙදර තිබෙන පහළ කඹරේවත් තාත්තව තියාගන්න බැරුව මහලු නිවාසයකට ගිහිල්ලා දැම්මා. මම කැවුවොත් විතරයි නුඹ කෑවේ පුතේ. කොළඹපුරේ නුඹේ තිබෙන ඒ ගෙදර පහළ කාමරේ මාව තියාගන්න බැද රත්තරන් පුතේ. චාමර විරසිංහ එහෙම ගායනා කරනකොට අපිත් එක්ක සම්බන්ධ වුණා දීවර සංස්ථාවේ ගරු සභාපතිතුමන් මහිල් සේනාරත්න මැතිතුමන්. අපි තුමා විතාමත්ම ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා. මතක් කරගන්න කැමති චාමර වීරසිංහට අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ අපේ සනුක එළවලු පළතුරු වෙළඳසැල සංචාරක හෝටල සඳහා එළවලු පළතුරු ගෙනවා අපි දහන අපේ සමන් සිල්වා එතුමා මතක් කරනවා. ඒ වගේම අසංක ප්‍රියමතර අනුග්‍රහක දායකත්වය බෙන්තොර වෙළඳ ව්‍යාපාරික ජගත් මහකුමාර මහත්මයා. යනවා යලිත් අපි අසංක ප්‍රියමන්ත පීරිස් ළඟට. මේ ගීතය තාමත් අපූර්ව තේමාවක් මුල් කරගෙන ලියවිච්ච ගීතයක්. මේ ගීතය අම්මා කෙනෙක් කුස දරාගෙන කොතරම් අමාරු වෙන දරුවෙක්ව මෙලොවට බිහි කරන්නේ. රස්න දෙයක් කන්නේ නැහැ බයට. සීතල දෙයක් කන්නේ නැහැ. ඒ පුංචි කුසේ ඉන්න පුංචි පුතාට යමක් වේවි කියලා. එහෙම දරුවෙක් මෙලොවට බිහි කරලා කොයි අම්මා කෙනෙකුටද බිහි වෙච්ච සැනින් ගඟට දාන්න පුළුවන්. බිහි වෙලා අසංක විනාඩි කිහිපයකින් ඒ දරුවාව වැඩි දුරක ගඟට නෙමෙයි දැම්මේ කළුතර බෝධිය අසලින් ගලා හැලෙන කළු ගඟට දැම්මා. මතකයි ඒ සිදුවීම. ඒ දරුවා ගඟට වැටිච්ච වෙලාවේ අහනවා සුන්දර කතාවක්. ඉතින් අපි ඒ සුන්දර කතාව චාමර වීරසිංහ එහෙම කියලා සමුගෙන යද්දී අසංකට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කරනවා. අසංක එහෙම බොහොම සුන්දර ඔබතුමා කියන කතාව තුළ සුමිත් ඉසුතු කරන මුලින්ම අපේ එමුතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා. ඔබතුමා හැමදාම ජය වේවා. සමන්ත හැමදාම කරන්නේ බොහොම සුන්දර දෙයක්. ඒක අපි කියන්න ඕන සුමිත්. ඉතින් මොකද චාමරත් බොහොම සුන්දර හිතවතෙක් මේ ලංකාවේ ඉන්නා වූ දක්ෂයෙක්. ඉතින් ඒ හරහා අපි මේ ගීත ගායනා කරද්දී මෙවන් වූ පැත්තකට මේ ප්‍රසංගේ ගිනාවා කියන එක ඒක සමන්ත තමයි ගිනාවේ. ඉතින් ඒකට අපි ඉස්සුතු කරනවා සමන්තට. එමුතුමා ඔබතුමාට ස්තුතියි. ඔබතුමා මේ බලාගෙන ඉන්නවා. අපි ආසයි ඔබතුමා ඉන්නවා මෙහෙම දැකීම. හොඳයි. ගන්ධියට මෙබා දෑතින් නුඹ විසිකලා අවසන් මොහොතේ අම්මව මට සිහි වුණා. ගයමු අපි වේදිකාවේ අසංක ප්‍රියමන්ත පීරිස්.
දස මසක් පුරාම ඔබෙහි කුසල දරා නිගි කිරෙක් වම හදෙහි මනේ පුවම කන්තියට මිමව තේති නුඹ විසිකලම කෙගේ මුරදුන්නත් අම්මා හැරියම කෙගේ මුරදුන්නත් අම්මා හැරියම පිවි හුස්ම ගන්න බැරි වුණා මදින පයින් ගොඩදි ඉන්න විහිසුණා අවසන් මොහොතින් අම්මවසී වුණා දුබි පුතමගම් පතුලෙට විලියුණා දුබි පුතමගම් පතුලෙට විලියුණා දස්මවසි ගම තාවි පද කියමෝ මම්බ වෙන්නම මකියම්මි දුබී දීපමෝ විසිකරිනම පුති වතුරට මිමෝ සිගුයි නැතිදුයි මෝ කියමෝ සිගුයි නැතිදුයි සිලිකට දුන්නම නම් නුබී පුතම සිවුරු තමම සංගුරුවෙනම් වී සදම අම්මාවත් සසිරි ඉදිරිට තියා සන්නසෙනේ මම කෙලෙට පරිවී නොයා සන්නසෙනේ මම කෙලෙට පරිවී නොයා දස මසක් පුරාම ඔබෙහි කුසල දරා නිගි කිරෙක් වම හදෙහි පනේ පුවම කන්තියට විමක් තේති නුඹ විසිකලම් කෙගේ මුරදුන්නත් අම්මා හැරියම කෙගේ මුරදුන්නත් අම්මා හැරියම බොහොම ස්තුතියි අසංක ප්‍රියමන්ත පීරිස් අරුණ තමිල් අරුණ ෆ්ලෑෂ්බැක් විදුලියෝගන වාදන ශිල්පියා අරුණ ඒ ගීතය හිමිකරුවා අසංක ගායනයෙන් ගීත නිර්මාණය කළේ සංගීතය සියල්ල ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු තමයි අසංකට ඒ ගීතය නිර්මාණය කළේ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් අපි ඔයාව ඉතාමත් ආදරයෙන් මතක් කරන එවැනි ජනප්‍රිය ගීතයක් අර්ථවත් ගීතයක් අසංක ප්‍රේමන්ත පීරිස් වෙනුවෙන් නිර්මාණය කර ලබා දීම වෙනුවෙන් එම අපි සංදර්ශනයේ අපි අසංක තවත් ඔබේ ගීතයකට යන්න සූදානම් අපි සූදානම් වෙනවා මේ ගීතය ඔබ ලබා ගායනා කරන්නට අසංක ප්‍රේමන්ත පීරිස් කලාකරුවා කලා ලෝකෙට එන්නේ මේ ගීතයත් සමග 1986 වර්ෂයේ තමයි මේ ගීතය පටිගත වෙන්නේ ඊට වසර දෙකකට පස්සේ තමයි ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකට මේ ගීතය තෝරාගන්නේ. ඔහු ගායනා කළ පළමු ගීතය 1986 වර්ෂයේ ඉතින් අසංක කුඩා කාලේ ගායනා කරපු ගීතයක්. මම හිතන්නේ ඔබේ මතකෙ රැඳිලා ඇති. අපි ආදරයෙන් සෙනෙහසින් මේ ගීතය අසංකට ගායනා කරන්න ආරාධනා කරමු. හේමචන්ද්‍ර ගේ පද රචකයා ලියන්නේ නන්දන ලියනගේ සංගීතවත් කරන්නේ. ඔව් ඇත්තටම මේ ගීතය ගැන පොඩ්ඩක් මේ කියන කතාව තුළ පොඩි දෙයක් පුරා පුණ්‍ය කළ යුතුයි. මගේ මුල්ම ගීත දෙකක් තියෙනවා. හිරු විකසිතවී ලැබුණත් net යුග දහස කියන ගීත. ඒ දෙක හරහා තමයි දැන් මෙතෙන් ඔයා කතා කරන්නේ. මේ ගීතය තමයි මගේ මුල්ම ගීතේ. නන්දන ලියනගේ මගේ ගුරු පියාණන් තමයි මේ ගීතේ මියුසික් කරන්නේ, සංගීතවත් කරන්නේ. රචනය කරන්නේ අපි හේමචන්ද්‍ර කියන හිතවතා. ඉතින් මේ ගීතේ හරහා තමයි මම මේ ශේෂ්ත්‍රයේ ගායන ශේෂ්ත්‍රයට යොමු වෙන්නේ සුමිත්. ඉතින් ඒක ලොකු භාග්‍යයක්. මේ ගීතේ දැන් මේ කියනවා මේක අහලා ඇති අවංකව අහන්න නැති හේතුවක් නෑ.
මේක එකින් අහලා ඇති මේ හැමෝම. ඉරහඳ පතුරන එළියට වැඩියෙන් නුඹ මට හරි එළියයි යන්නේ. මෙන්න ගායනවා වේදිකාවේ අසංක ප්‍රේමන්ත පීරිස්. එතකොට ෆ්ලෑෂ්බැක් බොහොම සුන්දරව මේ හැමදේම කරාවේ. රැ පුරා වෙනකම් නිත් යුග දවසක ගුරුමි මති මති මුළු සංසාර යුගී විද බලා ගන්නට අම්මි විද බලා ගන්නට අම්මි ඉරහඳ පතුරෙන එළියට වැඩි ඔබ මට හරි එළියයි අම්මි දවසක් නිත් මට මදියක් Damsak nit mati Hande daru sini hasete yatak kote ye kere piu wade side wana ire hande daru sini hasete yatak kote ye kere piu wade side wana legunat nit yuge damasik gurumi mati mati mulu samsar yugi Biru bala gannet ammi Biru bala gannet ammi Daru sini hase mati budu pirwan nete mau padi view bela benilani Daru sini hase mati budu pirwan nete mau padi view bela benilani lepunat nit yuge damse gurumi Mati mati mulu samsar yugi Biru bala gannet ammi Biru bala gannet ammi Ire hande paturene eliyete wediye Ob mate hari eliyai ammi Damsak nit mate mati ammi Biru bala gannet ammi Damsak nit mate mati ammi Sudi අසංක ප්‍රේමන්ත පීරිස් ඒ අර්ථවත් මව්ගුණ ගීතය ගායනා කළා. අපි උත්සාහ කරන්නේ ගරු ඇමතිතුමනි මේ සුළු වේලාවේදී මිනිසුන්ගේ සිත පොඩ්ඩක් වෙනස් කරන්න. අම්මා ගැන හිතන්න, තාත්තා ගැන හිතන්න, සමාජයේ සිදුවීම් ගැන හිතන්න අපි උත්සාහ කරන්නේ රාජිත ඇමතුමනොත් ඒ වගේ උත්සාහයක නිරනවා සමාජය වෙනස් කරන්න. මොන දේවල් කිව්වත් කරත් මේ මිනිස් සිත කියන එක හරිම අමාරුයි වෙනස් කරන්න.
ගීත අපි උපමා කළා සඳ ගැන උපමා කළා ගීත ලියනවා. හිරු ගැන උපමා කළා ගීත ලියනවා. කවි ලියනවා. සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවි ලීවට වෙනස් වෙනවද මේ මිනිසුන්ගේ සිත? අපි උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික එලිමහල් වේදිකාවක ඔබේ සිත පොඩ්ඩක් හරි වෙනස් කරලා ඒ මාතෘත්වය පීතෘත්වය වෙනුවෙන් ගරු කරන්නට කියන ඉල්ලීම. මෙන්න චාමර වීරසිංහ මේ ගීතය ගායන්නේ ඒ වෙනසත් එක්කයි. මේ ගීත චාමර ලියලා දෙන්නේ ලොවි මාකස් කියන ගීතපද රචකයා. මේ ගීතය අපූර්වටම සංගීත නිර්මාණය කරන්නේ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු. මේ ගීතයේ ඒ අපූර්ව සංගීත නාද රටා ඒ ගීතයට අපූර්ව සාධාරණත්වයක් ඉටු කළා. අපි අහමු චාමර කියන මේ ලස්සන ගීතය. සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත? මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත? මේ මිනිසුන්ගේ සිත සුමිත් බලාපොරොත්තු වෙනවා එතනට. සුමිත් ආවන හොඳයි. චාමර වීරසිංහ පැමිණියාට බොහොම ස්තුතියි. වේදිකාවෙන් ගීත 3ක් ගායනා කළා. චාමර අනුග්‍රහක දායකත්වයේ සනුක එළවලු පළතුරු වෙළඳසැලේ අධිපතිතුමා ගාලුපාරල්ජම සමන් සිල්වා ඔබට ස්තුතියි. සාදර අනුග්‍රහක දායකත්වයට මේ ගීතයත් සමග අපි අසංකගිරි සමුගෙන ගිහිල්ලා අපි ෆ්ලෑෂ්බැක් සංගීත සමග එකට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි මේ ගීත විශේෂ ඉල්ලීමක් මුල් කරගෙන සංදර්ශනයක ගායන ප්‍රධාන පෙළේ ප්‍රසංග ගායන පළමු අවස්ථාව. අසංකගේ අලුත් ගීත අතර ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච ගීතයක්. මේ ගීතය ඉතාමත්ම ආදර කතාවක් කියන්නේ ආදර කතාවක් කියවෙන ගීතේ පුරාවට ඒ සුන්දර ආදර කතාව කියවෙද්දී රාජිත ඇමතුමාගේ ඒ ආදරණීය සෙනෙහබර බිරිඳ සුජාතා සේනාරත්න මැතිණිය මේ ප්‍රසංගයට වෙජිටබල් නයිට් සමග එකාසු වෙන අපේ තුමියවත් ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ ආදර කතාව බලන්න කොහොම සුන්දර කතාවක්ද කියලා. ඉතාමත් සුන්දරව ආදරය කරගෙන ගියා. ඒ කාලේදී ඉතාමත්ම සමීපව ආදරය කරගෙන ගියා. ටික කාලයකදී ඇයට ඔහුව එපා වුණා. ඒ එපා වෙච්ච සිදුවීම අපූර්ව විදිහට ගීතයක ලියුණා. මේ ගහකොළ පවා දනි ඔබේ මගේ සුවඳ. ඔව් අසංක ගීතයට යන්න කලින් හොඳයි මේ ගීතේ ඔයා කියන ඉස්සෙල්ලා මට පැහැදිලි
මේ ගීතේ රචනා කළ කවිගීතී හාමුදුරුවෝ දැන් උන්වහන්සේ අපි අතර නැහැ. ඒක ලොකු පාඩුවක්. එතුමා ඒ උන්වහන්සේ බොහොම සුන්දර ගීත ලියපු බොහොම හිත කවියෙක්. ඉතින් ඊට පස්සේ සංගීතවත් කරනවා නවරත්න ගමගේ කියන සංගීතඥයා මේ සුමිත්. ඉතින් එයාත් බොහොම මේ ලේසි පාසු මිනිසෙක් නෙමෙයි මේ ශේෂ්ත්‍රී. ඉතින් සමන්ත තමයි මේ දී හැමදේම වෙලා තියෙන්නේ. නැත්නම් මේ වගේ නූ ප්‍රසංග වෙන්නේ නැහැ. මේ පළවෙනි වතාව තමයි මේක වෙන්නේ. ඒවා මට ඉස්සෙල්ලා හැමදේම කිව්වා. ඉතින් මේ අමුතුම දෙයක් මේ වෙන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම හරහා සමන්ත හරහා. ඉතින් ඒක සුන්දරයි. සමන්ත අපි වඩා අපි ආදරෙයි. ඒක තමයි සමන්තගේ තියෙන මේ අලුත් අතුලාන්තේ. ඉතින් ඒක අපි බොහොම අගය කරන්න ඕන මේ සුමිත්. පැහැදිලිව. හොඳයි. මේ ප්‍රේමයේ වෙන්වීම වියෝ මෙන්න මෙහෙම කියලා මේ කඳුළු බින්දු දෙක තුනවත් ඔයා තියාගන්න මාව මතක් වෙන. මෙන්න ගායන වේදිකාවේ අසංක ප්‍රියමන්ත නැවත තමයි එමුතුමන්ට සුබම සුබ උපන්දිනයක් වේවා. ජයෙන් ජයම වේවා. කඳුළු බින්දු දෙක තුනවත් ඔයා තියාගන්න ඉද හිටෙන් ඔබට ඉතින් මම මතක් වෙන්න රැගෙදවමල් පිරු පිරු තරම් ඔබී වෙන්න සංසාරෙම මට මදිවි ඔබට කියවා දෙන්න සංසාරෙම මට මදිවි ඔබට කියවා දෙන්න උබට නොදැනෙනවා එක ගැන මයි මට අද පුදුම මොහොතක්වත් මං නොමැතිව ඉන්නට බැරි ඔබට පුළුවන් උනේ හැටි පුදුමයි මගේ හැර යන්න පුළුවන් උනේ එක පුදුමයි මගේ හැර යන්න කඳුළු බින්දු දෙක තුනවත් ඔයා තියාගන්න ඉද හිටන් ඔබට ඉතින් මාව මතක් වෙන්න මේ ඉරහඳ පමදන්න ඔබේ මගේ තනිය ඔබට නොදැනෙනවා එක ගැන මයි මට අද පුදුම අඩියක්වත් මං නොමැතිව යන්නට බැරි ඔබට පුළුවන් උනේ එක පුදුමයි මගේ හැර යන්න පුළුවන් උනේ එක පුදුමයි මගේ හැර යන්න කඳුළු බින්දු දෙක තුනවත් ඔයා තියාගන්න ඉද හිටෙන් ඔබට ඉති මම මතක් වෙන්න දැගෙනවල් පිරු පිරු තරම් ඔබී වෙන්න සංසාරෙම මට මදිවි ඔබව කියවා ගන්න සංසාරෙම මට මදිවි ඔබට කියවා දෙන්න සංසාරෙම මට මදිවි ඔබට කියවා දෙන්න සුදි වෙජිටබල් නයිට් ප්‍රසංගය තුල මෙවන් වූ දෙයක් අපි හරහා කරපේක ඉස්තුකනව සමන්තටත් ඒ වගේම සුමිත්තත් අපි සුන්දරව ගීත ගැයුවා. එමුතුමා ඔබතුමා බලන් ඉන්නවා. වාට ජයින් ජයම වේවා හැමදාම. ඒ වගේම ආපු රසික රසිකායන්ට අපි හරි ආදරෙයි. සුමිත් මේක මේ වෙනම එකක් කියලා මම විශ්වාස කරනවා. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් බොහොම සුන්දරම ඒ වගේ හැමදේම කරන හිතවත් පිරිසක් ඉන්නවා. සුමිත් මම මෙතනින් එහාට කියනවද මන් දන්නේ නැහැ. තව වань කතා කරමු. බොහොම ස්තුතියි. ෆ්ලෑෂ්බැක් සමග වෙජිටබල් නයිට් වෙනස ඇති කිරීමට ගොඩ වුණු අසංක ප්‍රියමන්ත පීරිස් ඔහුට අනුග්‍රහක දායකත්ව ලබා දුන්නා. ඒ වගේම සුමිත් ඔයාට ස්තුතියි. ඔයාලට ජයෙන් ජයම වේවා හැමදාම හොඳ වේවා.